හරි. අයිබෝන් දුවේ පුතේ. අද දවසේ අපි කරන්න යන්නේ අපි ඔයාලා දන්නවා අපේ channel එකත් එක්ක මේ වෙනකොට 10 වසර පාඩම් දෙකක් සම්පූර්ණ කරා. පාඩම් දෙකම රසායන විද්‍යාව. අද 10 වසර දෙවෙනි වාරයට අදාළව ඉතුරු වෙලා තියෙන රසායනික විද්‍යාව පාඩම ඒක තමයි මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණය. එහෙම නැත්නම් මවුල. එතකොට මවුල පාඩම අද පැය දෙකමාරක් වගේ කාලයක් ඇතුළත සම්පූර්ණ ඉවර කරන්න තමයි අදහස් කරන්නේ. ඉතින් අපි ගණන් 50ක සීමාවක ගණන් 50ක් විතර හදලා ඒ ගණන් 50 ඇතුළේ ඔයාලට ගොඩනගෙන ගැටලු සියල්ල අපි මේකත් එක්ක සාකච්ඡා කරනවා සහ පාස් පේ අතරට පාස් පේපර් ගණන් කිහිපයක් අපි ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් පුතේ මේ 10 වසර ළමයෙක්ට දෙවෙනි වාර විභාගෙට අනිවාර්යෙන් මවුල පාඩම වැදගත් වෙනවා. 11 වසර ළමයෙකුටත් අනිවාර්යෙන් වැදගත් වෙනවා. මොකද මේක මේ අපි අරගෙන උසස් පෙළ රසායන විද්‍යාව දක්වා යන හර පද්ධතියට අදාළ පාඩමක්. ඉතින් ගොඩක් ළමයි මේක ගණන් තියෙන නිසා ගණන් හදන්න අමාරුකමට මේ පාඩම අමාරුයි කියනවා. ඇත්තට මේ පාඩම ලේසි. මේ පාඩමේ තියෙන පුතේ සූත්‍ර 3යි. මේ සූත්‍ර 3 හෙට මෙහෙට කරකවන්න විතරයි තියෙන්නේ. ඉතින් මේක අර ගානක් දෙකක් හදලා වැඩක් නැහැ. අඩුම ගාන ගණන් 40ක් 50ක්වත් හදලා මේ පාඩමේ උපසිරිය හොඳට හඳුර ගන්න ඕනනේ. හරි. අපි වැඩේ පටන් ගමු. රෝස් පාටේ මාත්‍රාව ලියා ගන්න. මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණය මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණය මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණය. පුතේ ඒක යටතේ දාන මාතෘකාවක් ඒක යටතේ මාතෘකාවක් දාන්න. सापेक्ष परमाणुक स्कंदे सापेक्ष परमाणुक स्कंदे කොළපාටින් දාන්න මාතෘකාවක් सापेक्ष परमाणुक स्कंदे හරිනේ सापेक्ष परमाणुक स्कंदे. පුතේ මොකක්ද ඔය सापेक्ष परमाणुक स्कंदे කියන්නේ? දැන් උඹලා දන්නවා පරමාණුව හොයාගත්තේ ඩෝල්ටන් නේ. හැබැයි ඩෝල්ටන් හොයාගත්ත පරමාණුව ඩෝල්ටන්වත් S2කට දැකලා නැහැ නේ. ඩෝල්ටන් හොයාගත්ත පරමාණුව ඩෝල්ටන්වත් S2කට දැකලා නැහැ. එහෙනම් S2කට පේන්නේ නැති දෙයක් පුතේ තරාදියකට දාලා අපිට කිරන්න බෑ. පැහැදිලි කියන්නේ අපිට S2කට පේන්නේ නැති දෙයක් තරාදියකට දාලා කිරන්න බෑ. එහෙනම් ඒ වගේ අපිට තරාදියකට දාලා මිනුම් කරන්න බැරි දෙයක් අපි තව කෙනෙක්ට සාපේක්ෂව කියනවා. ඒ කියන්නේ අපි දන්න කෙනෙක්ට සාපේක්ෂව කියනවා. උදාහරණයක් දැන් ඔයාලා දෙමව්පිය රැස්වීම වල අම්මා අප්පච්චි ගෙදර ඇවිල්ලා උඹලට බනින්නේ කාට සාපේක්ෂව? පව් නේ පන්තියේ වැඩිපුරම දක්ෂ කාට සාපේක්ෂව උඹලට බනිනවා. ඒතර දක්ෂතාවයේ පවා ප්‍රවේණිකයි කියන එක අපි අවසාන පාඩමෙන් උගන්වනවා. හරිද? එතකොට ඒ උගේ ගැන කිය උඹලට බනිනවා. ඒක පුතා මිනුමක් නෙවෙයි සාපේක්ෂතාවක්. නේ? එතකොට පරමාණු ස්කන්ධෙත් මං කිව්වා තරාදියකට දාලා කිරන්න බෑ. කිරන්න බැරි හේතුව මොකද? මේක අපිට අහු වෙන්නේ නැහැ. S2කට පේන්නේ නැහැ. එහෙනම් අපිට පුළුවන් පුතේ මේක දන්නා කෙනෙක්ට සාපේක්ෂව කියන්න. හරිද? මම මෙතන දන්න කෙනා විදියට අපි ගන්නේ C612 සමස්ථානිකයේ පරමාණුවක ස්කන්ධය මේ පරමාණුවක ස්කන්ධෙන් 12න් එකක ගුණයක්. ඔර පටලව ගන්න එපා හොඳේ. දැන් මං කාගේ හරි පරමාණුවක ස්කන්ධ කියන්නේ මෙන්න මූට සාපේක්ෂව. මෙන්න මූ කියන්නේ කවුද? C612 සමස්ථානිකයේ පරමාණුවක් තියෙනවා. ඒ පරමාණු ස්කන්ධෙන් 12න් එකක්. ඒක තමයි අපි දන්නා මිනුම විදියට ගන්න. පැහැදිලිද කියන්නේ? C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධෙන් 12න් එකක්. ඒක තමයි අපි දන්නා මිනුම විදියට ගන්න. හරිද? එතකොට පුතේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සූත්‍රයක් තියෙනවා. ඒක ඇසුරෙන් අපි බලමු අර්ථ දැක්වීම තව දුරටත්. හරිද? අපි මේක ගන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඒක සමාන වෙනවා C612 සමස්ථානිකයේ පරමාණුවක ස්කන්ධය බෙදනවා අපි මෙහෙම දාගමුකෝ
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන මෙහෙම එනවද? මූලද්‍රව්‍ය පරමාණුවක ස්කන්ධය, ඒක අපි හොයන මූලද්‍රව්‍ය මොනවා හරි පරමාණුවක ස්කන්ධය බෙදනවා 12න් එක ගුණ කිරීම C612 සමස්ථානිකයේ පරමාණුවක ස්කන්ධය. හරි. මොකද මම මේ ලිව්වේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදනවා 12න් එක ගුණ කිරීම C612 සමස්ථානිකයේ පරමාණුවක ස්කන්ධය. දැන් මම උඹලට කිව්වනේ උදේ පරමාණුවක ස්කන්ධය කියන එක අපිට තරාදියකට දාලා කිරන්න බෑ. ඒතකොට දන්න කෙනෙක්ට සාපේක්ෂවනේ කියනවා කිව්වේ. අපි මෙතන මොකද්ද මේ දන්න කෙනා විදියට ගන්න? C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධෙනේ. C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය. ඒ උගේ ස්කන්ධෙන් 12න් එකක් වගේ. හරිද? දැන් උදාහරණයක් ගමුකෝ. කාගේ හරි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය මේ C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධෙන් 12න් එකක් වගේ කී ගුණයක්ද කියන එක අපි කියනවා මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ආයක පාර බලන්න මොකද්ද? කිසියම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධේ 12න් එකක් මෙන් කී ගුණයක්ද? ඒ කියන්නේ කාගේ හරි අපිට ඕන කෙනාගේ ස්කන්ධය මෙන්න මේ කෑල්ල වගේ කී ගුණයක්ද කියන එකට කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. පුතේ මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ 24යි. එහෙනම් මට කියපල්ලා මැග්නීසියම්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ අර්ථ දැක්වෙන්නේ කොහමද? මැග්නීසියම් පරමාණුක ස්කන්ධය C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් වගේ කී ගුණයක් වෙලාද? 24 ගුණයක් වෙලානේ. ඒ කියන්නේ කාගේ හරි පරමාණුක ස්කන්ධය මෙන්න මේ C612 සමස්ථානික ස්කන්ධයෙන් 12න් එකක් වගේ කී ගුණයක්ද කියන එකට තමයි මොකක් කියන්නේද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ. තව ওই විදිහට ගන්න පුළුවන් පුතේ කැල්සියම්. කැල්සියම්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 40යි. මොකක්ද තේරුම? කැල්සියම් පරමාණුක ස්කන්ධය C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් වගේ කී ගුණයක් වෙලාද? 40 ගුණයක් වෙලා. එහෙනම් පුතේ මතක තියාගන්න දැන් මේ වගේ ගොඩක් වෙලාවට අර්ථ දැක්වීමෙන් නෑ හොඳේ. ආවොත් 10 වසර ළමයිගේ පේපර් එකට තමයි 11ට නම් එන්නෙම නෑ. ගානක් ගොඩනගන්න තියෙන අර්ථ දැක්වීම කටපාඩම් කරන්න එපා. ඒක ඇතුලේ තියෙන තර්කය අල්ලගන්න. ඒ කියන්නේ කාගේ හරි ස්කන්ධයේ C612 එක්කෙනාගේ 12න් එක වගේ කී ගුණයක්ද? ඒක තමයි තර්කේ තියෙන්නේ. හරිනේ? හරි. අපි මේක අර්ථ දැක්වීම ලියාගමු පුතේ රතු පාටින් ලියන්න. කිසියම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කිසියම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය C612 සමස්ථානිකයේ කිසියම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයි හරිනේ. කිසියම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධේ 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධයනේ. අපි පුතේ මෙතෙන්ට උදාහරණයක් දාගමු. ලියන්න. කළු පාටින් උදාහරණයක්. මැග්නීසියම්හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය
මැග්නීසියම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 40කි එනම් එහි තේරුම මැග්නීසියම් පරමාණුවේ ස්කන්ධය C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් 40 ගුණයක් වන බවයි. 12න් එකක් මෙන් 40 ගුණයක් වන බවයි. හරිද? 40 ගුණයක් වන බවයි. පුතේ එතන මේ අගයන් දෙක චුට්ටක් මෙහෙම දාගමුද? මැග්නීසියම් පරමාණුක ස්කන්ධයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපි 40 කියලා කිව්වේ 24 කියලා දාගන්න. එතකොට 24 කියලා හදා ගන්නවා. මැග්නීසියම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 24කි. එනම් මෙහි තේරුම මැග්නීසියම්හි හරිද? පරමාණුක ස්කන්ධයේ C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයේ 24 ගුණයක් වෙන බවයි. අර කැල්සියම් ඔළුවේ තියාගෙන තමයි ප්‍රකාශ කිව්වේ. 24 ගුණයක් වෙන බවයි. එතකොට පුතේ කාගේ හරි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ හරිද? එයාගේ ස්කන්ධය බෙදෙනවා C612 සමස්ථානික ස්කන්ධයේ 12න් එකෙන්නේ. හරිද? ඒක තමයි කතාව. පුතේ මේක සූත්‍ර ලියලා කොටු කරගන්න. හරි. ඔයාලා මට ඉතින් සූත්‍ර ලියා ගන්න ඇති. දැන් තියෙන පුතා ගණන් ටිකක් හදාගෙන යන්න. දැන් මේක ටිකක් දිග වැඩි. හරිද? මම කියන අපිට ගණන් හදන්න යනකොට මේක පොඩක් දිග වැඩි. ඒස පොඩක් කෙටි කරලා වැඩේ දාගෙන යන්න හදන්නේ. හැබැයි ඔයා රචනා ගණන් හදනවා නම් මේ විදිහට දිගට සූත්‍ර ලියන්න වෙනවා. හරිද? මම මේක පොඩක් කෙටි කරලා දානවා මේ මට බෝඩ් එකේ ඉඩ ගන්න ඕන නිසා. හරි. පුතේ මේ වගේ ගණන් අතාරින්න එපා අපරාධේ. මොකද පට්ට ලේසි. වැඩේ කරගෙන යන්න තියෙන්නේ. හරිද? අපිට සාපේක්ෂ පරමාණුක ස්කන්ධනේ සාපස් සමානයි. මූපස් බෙදීම 12න් එක ගුණ කිරීම C612 සපස් වේපස් විතරයි නැත්තේ. මොකද කියන්නේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ සමාන මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධයේ බෙදීම 12න් එක ගුණ කිරීම C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය වගේ මම අර ඒ ඔයාලට දී ප්‍රකාශ මම පොඩ්ඩක් කෙටි කරලා ගණන් හදන්න. හරි. අපි පළවෙනි ගානෙන් පටන් ගමු. මම දැන් මේක අර ලයිව් දෙන එකක් නෙවෙයි පුතේ රෙකෝඩින් එකක් කරන්නේ. ඒක නිසා මම ගණන් අංක කියන්නේ ඔයාලා ගණන් හදද්දී අංක පිළිවෙලට දාගෙන ඉන්න හොඳේ. ගානක අංක කියන්නේ 1 2 3 එහෙම කියන්නේ ගණන් 40ක් විතර හදන්න එපා. ඒතර මගේ මතකයෙන් එක අංකයක් හරි ගිලී වුණොත් අපරාධය. හරිද? ඒතර අනිත් ඒවා පිටේ උට්ටියක් බලන්න මේ පුතේ ගණන් දෙන්නේ මේක වාචිකව නිකන් ඔයාලා දෙන ගණන්නේ. ඒක නිසා ගණන් අංකයක් ඔයාලා පිළිවෙලට ලියද්දි දාගෙන යන්න ඕනේ. හරි. පළවෙනි ගාන පුතේ අපි ලියමු. දැන් මේ වගේ මේ මූලද්‍රව්‍ය ගත්තට සත්‍යගයන් එන්නේ නැහැ හොඳේ. ඒ කියන්නේ දැන් හිතමුකෝ මැග්නීසියම් නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධ 24යි ස්ථිරයි නියතයි. ඒව වෙනස් වෙන්න බෑ. හරිද? කැල්සියම් නම් 40යි. දැන් අපිට මේවා සුළු කරගෙන එනකොට එහෙම සත්‍යගයන් එන්නේ නැහැ. හැබැයි මම මූලද්‍රව්‍ය සංකේත ටික ගන්නවා. හරිද? පුතේ ලියන්න.
ලිතියම් පරමාණුවක ස්කන්ධය ලිතියම් පරමාණුවක ස්කන්ධය ලිතියම් පරමාණුවක ස්කන්ධය අටගුණ කිරීම 10 බල 10 ඍණ 5ක් වදේ අටගුණ කිරීම 10 ඍණ 5ක් වේ. හරි. අටගුණ කිරීම 10 ඍණ 5ක් ග්‍රෑම් වේ. අටගුණ කිරීම 10 ඍණ 5ක් ග්‍රෑම් වේ. අර C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය කියන එක දිගයිනේ ගණන් වලට එච්චර දිගට ලියන්න ඕනේ නැහැ. මේ අපේ කෙටියෙන් දාගමු C612 සපස් කියලා. ඒ සපස් කියලා දෙන්නේ C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධනේ. හරිද? අටගුණ කිරීම 10 ඍණ 5ක් ග්‍රෑම් වේ. දැන් C612 සපස් C612 සපස් C612 සපස් තුනගුණ කිරීම 10 ඍණ 6ක් ග්‍රෑම් වේ. තුනගුණ කිරීම 10 ඍණ 6ක් ග්‍රෑම් වේ. හරි. තුනගුණ කිරීම 10 ඍණ 6ක් ග්‍රෑම් වේ. සාපස් සොයන්න. සාපස් කියලා කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හරි. සාපස් සොයන්න. මොකද මං කිව්වේ? නේ ලිතියම්ගේ ස්කන්ධය දුන්නා C612 සමස්ථානික ස්කන්ධය දුන්නා අපිට තියෙන මොකද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගන්න. පුතේ මේකට අපිට දැන් දර්ශකවල දැනුම ඕන. දැන් මම විශ්වාස කරනවා උඹලට දර්ශක දැනුමක් ඇති කියලා. දැන් මට කියන්නේ 10 බල 5 ගුණ කිරීම නැත්නම් 10 බල 3 ගුණ කිරීම 10 බල 2. මොකක්ද උත්තරේ එන්නේ? පුතේ සමාන බල ගුණ වෙනවා නම් ගුණ වෙන්නේ නැහැ ඒ දෙන්න එකතු වෙනවනේ. ලකුණ සමානයි නම් දර්ශක දෙක එකතු වෙනවා. දැන් මේක 10 ඍණ 3යි 10 ඍණ 2යි වුණත් ලකුණ සමාන නම් ඒ දර්ශක එකතු වෙනවා. හරිද? හැබැයි 10 ධන 3යි 10 ඍණ 2යි. අන ලකුණ වෙනස් නම් වැඩි එකෙන් අඩු එක අඩු වෙනවා වැඩි එකට ලකුණ එනවා. පැහැදිලි? වැඩි එකෙන් අඩු එක අඩු වෙනවා වැඩි එකට ලකුණ එනවා. උඹලට මේක පොඩ්ඩක් අපැහැදිලි නම් පටපට ගාලා දාගන්න එකද? ධන 3යි ධන 2යි ධන 5යි. ඍණ 3යි ඍණ 2යි ඍණ 5යි. ධන 3යි ඍණ 2යි කියලා කියන්නේ ධනෙන් ඍණ අඩු වෙනවා. එතකොට කීය දෙන්නේ? වැඩි එකෙන් අඩු එක අඩු වෙලා වැඩි එකට අගේ එනවනේ 10 එකයි. හරි. ඊට පස්සේ අපිට මෙතන ඕන වෙනවා පුතේ දර්ශක පිළිබඳ දැනුම. ඒ කියන්නේ 10 බල කොහොමද යන්නේ? මම මේක මකලා දැම්මට ඔයාලට පුළුවන් ඕන නම් ඒකත් දාගන්න. හරිද? දර්ශක පිළිබඳ දැනුම දැන් අපේ දත්ත දෙක තියෙන 8 ගුණ කිරීම 10 ඍණ 5යි 3 ගුණ කිරීම 10 ඍණ 6යිනේ. හරි. දර්ශක පිළිබඳ දැනුම එන්නේ මෙහෙමයි. පුතේ 10 බිඳුවෙනි බලය යගේ 1යි. 10 1යි කියලා කියන්නේ 1යි බිඳුවයි. 10 2යි කියලා කියන්නේ 1යි බිඳු 2යි. 10 3යි කියලා කියන්නේ 1යි බිඳු 3යි. හරි. 10 ඍණ එනකොට දශම එනවා. ඍණ 1 කියලා කියන්නේ 0.1යි. 10 ඍණ 2 කියලා කියන්නේ 0.01යි. 10 ඍණ 3 කියලා කියන්නේ 0.01යි. ඕකත් දාගන්න පැත්තකින්. හරිද? ඕකත් දාගන්න. හරි. එන මං ගානට එනවා. පුතේ මේකේ ගානේ සුළු කිරීම ටිකක් සංකීර්ණයි. ඒ නිසා සුළු කිරීමට අදාළ අර අපි කියන්නේ මූලධර්ම ටික ඔළුවේ තියෙන්න ඕන. හරිද? ඉස්සෙල්ලා අපි සූත්‍ර ලියලා ආදේශ කිරීමක් කරන්නේ. දැන් ඔයාලට සූත්‍රයක් ලියලා ආදේශ කරන එක පුළුවන් වෙන්න ඕනේ. පුතේ මෙයාගේ ලිතියම්ගේ පරමාණුක ස්කන්ධය ඉන්නේ 8 ගුණ කිරීම 10 ඍණ 5යි. ඊට පස්සේ 12න් 1 මේ එකේ ඉලක්කම ඉදිරියෙන් ඕන අර C612 සපස්ගේ නේ සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධේ අගේ ලියා ගන්න. එතකොට මෙයාලගේ මං ඒකක ලියන්නේ දැන් උඩත් ස්කන්ධයේ ග්‍රෑම් යටත් ස්කන්ධයේ ග්‍රෑම් ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා යනවා. ඒ කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකකයක් නේ. ආයෙ මං කියන්නද? මේ උඩත් ග්‍රෑම් යටත් ග්‍රෑම් ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා යනවා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකකයක් නේ. දැන් මං කරේ මොකද්ද? මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය දාගත්ත වෙනම 12න් 1 ලිව්වා C612 සපස් ලියාගත්තනේ. හරි. දැන් මේ කතාව කොහෙන්ද පටන් ගන්නෙ සුළු කරන්න. ඔයාලා දන්නවද? හරිද? ඔය දුටුගැමුණු රජතුමා යුද්ධ කරන මුල්ම කාලේ. හරි. දැන් ඔය දකුණේනේ රෝහණේනේ රජතුමාලා හිටියේ.
හරිද? රජතුමාට හිතෙන බලකොටු වලට පහර දෙන වෙනවා. පිළිවෙලක් නැහැ. හරිද? වැඩේ පටන් ගන්න තැන පිළිවෙලක් නැහැ. රජතුමා බත් කන්නෙත් එහෙමයි. ඔය ඉතිහාසෙ කියනවා මේ මුළු පංගුවම එක සැරේ අනාගෙන කනවා. ඊට පස්සේදී මට මතක නෑ යා හාමුදුර කෙනෙක්ද වැඩේ හිටි කෙනෙක්ද කියලා. ඔය කන දිහා දැකලා කිව්වලු රජතුමනි කොනකින් පටන් ගන්න. මේ බත් කනවා නම් බත් පිගානේ කොනකින් පටන් ගන්න. අර ඒ කොනකින් පටන් ගන්න කියපු වැඩේ රජතුමාට ලොකුවටම ඔලුවට වැදිලා. රජතුමා මොකද කරේ? රුහුණු මාගම් පුත්තුවෙන් පටන් අරගෙන නේ අවසාන විජිතපුර දක්වා සුද්ධ කරගෙන ගිහිල්ලා සේරම ටික ඉවරයක් කරලා දැම්මා. අනර වැඩවල පිළිවෙලක් තියෙනවා පුතා ආරම්භ කරන ස්ථානය අනුව. හරිද? දැන් මෙතන මට වාට සංඛ්‍යා ගොඩක එකතුවක් වෙනුවට වැඩේ ලේසි. පුතේ මම එකටම කරන්නේ මෙන්න මේ දර්ශකයේ ගෙනියන උඩට. යට තියෙන දර්ශකය කොහාට ගෙනියනවද? උඩට ගෙනියනවා. ඔන්න මතක තියාගන්න දර්ශකයක් ඉහළට යනවා කියන්නේ උගේ ලකුණ මාරු වෙනවා. පැහැදිලි කියන්නේ දර්ශකයේ උඩට යනවා කියලා කියන්නේ උගේ ලකුණ මොකක් වෙනවද? මාරු වෙනවා. හරි. එතකොට 8 ගුණ කිරීම 10 ඍණ 5 ගුණ කිරීම 10 බල 6. දැන් ඍණ 6 නෙවෙයි ධන 6. ඇයි? උඩ තට්ටුවට යනකොට ලකුණ මාරු වෙනවනේ. ඊළාට 12න් එක ගුණ කිරීම 3. හරිනේ. දැන් මෙතන යට තියෙන දර්ශකයේ උඩට යනකොට යාගේ ලකුණ මාරු වෙනවා. හරි. දැන් මට කියන්නකෝ ඍණ 5යි ධන 6යි. අන දර්ශක දැනුම මතක් වෙන්න ඕනේ. ලකුණ වෙනස් නම් වැඩි එකෙන් අඩු එක අඩු කරනවා. වැඩි එකාට ලකුණ දෙනවා. එහෙනම් 8 ගුණ කිරීම 10 බල 1. මෙන්න මෙතනත් පුතේ 3ට 3 ඒවා 1යි. දැන් උඹලා මතක තියෙන්න ඕන මේ 12 යට ඉන්නේ. එතන උඩ තමයි 3 ඉලක්කම තියෙන්නේ. ඒක නිසා ලියාගatti පඬිතුකමට මේක අස්සෙන් ලියන්න නැතුව එකේ පේලියට ගැලපෙන විදිහට ඕන මේ තීරුව ලියන්න හොඳේ. හරිද? 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි. ඒ කියන්නේ 1ට 4. දැන් මට කියන්න පුතේ 10 පළවෙනි බලයේ අගය කීයද? 10 පළවෙනි බලයේ අගය 10යිනේ. එහෙනම් 10 වරක් 8 කීයද? 80යිනේ. මම මෙන්න මෙතෙන්ට ගන්නම්. එහෙනම් උඩ පේලියේ තියෙනවා 80ක් පුතා. යට තියෙන්නේ 1ට 4. දැන් මේ 80 ආවේ කොහමද? මෙතන 8 ගුණ කිරීම 10 පළවෙනි බලයේනේ. 10 පළවෙනි බලයේ අගය 10යිනේ. එහෙනම් 10 වරක් 8 කීයද? 80යි. දැන් උඹලා මතක ඇති පොඩි කාලේ බෙදීමක් තිබුණනේ. හරිද? ඉරයි බෝල දෙකයිනේ. ඒ බෝල දෙක හලලන ඉර විතරක් මෙතන අරන් තියෙන බෙදීමටනේ. හරිද? අපි යම් පොඩි කාලේ බෙදීමට එහෙනම් 80 බෙදීම 1යට 4 නේ. 80 බෙදීම 1යට 4. පුතේ උඩ යට මාරු කරාට පස්සෙන්නේ 80 ගුණ කිරීම 4. යට ඒක ඕනේ නෑ බා. හරිද? බෙදීම ගුණ කිරීමක් කරනකොට උඩ යට මොකක් වෙනවද? මාරු වෙනවා. 4 වරක් බිඳුවයි 8 වරක් 4 කීයද? 32යි. ඇත්තටම පුතේ මේක නෙවෙයි ඇත්තමගේ. හොඳ මෙච්චර ලොකු ගණන් එන්නේ නැහැ. දැන් අපි දෙන ගාන අනුව තමයි මේක වෙනස් වෙන්නේ. ආයෙ බලපන්. දැන් ලිතියම්ගේ පරමාණු ස්කන්ධය 8 ගුණ කිරීම 10 ඍණ 5යි. 12න් එක දැම්මා මෙතන වග කියන්න ඕනේ කේ පේලියේ ඉදිරියෙන් ලියන්න. 106 12 සපස් 3 ගුණ කිරීම 10 ඍණ 6. නේ? අපි වැඩේ පටන් ගන්නෙ කොහෙන්ද මට කියන්න? අපි ගේම පටන් ගන්න පුතේ දර්ශකයේ ගෙනියන උඩට. ඍණ 6 උඩට ගෙනිච්චාම මොන 6ක් වෙනවද? ධන 6ක් වෙනවා. අන්න ඊට පස්සේ ඔලුවට ගන්නවා මෙතන ධන 6යි මෙතන ඍණ 5යි. එන 6න් 5ක් ගියන් 10 බල 1යි. මෙතන 3ට 3 1යි 12ට 3 4යි. එහෙනම් යට 1 යට 4යි. ඊට පස්සේ 10 පළවෙනි බලය අගය 10යි. එහෙනම් 8 වරක් 10 80යි. බෙදෙනවා 4න් 1කින්. පුතේ පොඩි කාලේ විදියට බෙදීම ලියාගෙන මේවා ටෙක්නික් වරදින්නේ නැහැ එතකොට. නැත්නම් මෙතන 4න් 1 බෙදින්න ගියන් පස්සේ අපේ තාත්තත් මතක් වෙනවා උඹලටනේ. හරිද? මේක කරන්නේ මොකද්ද? බෙදීම පොඩි කාලේ විදියට ලියනවා 80 ගුණ කිරීම බෙදීම 1යට 4නේ. බෙදීම ගුණ කිරීම කරනකොට පුතේ උඩට 4 එනවා. එහෙනම් 80 ගුණ කිරීම 4 කීයද අගේ? 320යිනේ. හරි. ගාන හදාගන්න චූටි වෙලාවක් දෙනවා විනාඩියක්. හොඳ අවබෝධයෙන් ගාන හදන්නේ. එතන ඉඳලා අපි මේක වෙනස් ගණන් ටික හදමු. මේක තමයි තියරි ගාන. හරි.
හරි. එතකොට මේ ගානේ ඔයාලා මං චූටි වෙලාවක් බෝඩ් එකකිනුත් අයින් උනේ ගාන හොඳට පේන්න ඕන නිසා. හරිද? ගානේ හොඳට බලන්න පුතා අපි සුළු කරන කොටස් ටික. මේක අංක වෙනස් වෙනවා. සුළු කරන තීරිය වෙනස් වෙන්නේ නැහැ. හරි. මං එනම් මේක මැකුවා. අපි එමු දෙවෙනි ගානට පුතේ. මේ දෙවෙනි ගාන ඔයාට බාරයි. ලියන්න. කැල්සියම් පරමාණුවක ස්කන්ධය. කැල්සියම් පරමාණුවක ස්කන්ධය. කැල්සියම් පරමාණුවක ස්කන්ධය. දෙක ගුණ කිරීම 10 ඍණ 5ක් ග්‍රෑම් වේ. දෙක ගුණ කිරීම 10 ඍණ 5ක් ග්‍රෑම් වේ. හරි. දෙක ගුණ කිරීම 10 ඍණ 5ක් ග්‍රෑම් වේ. C612 සපස් C612 සපස් C612 සපස් 4 ගුණ කිරීම 10 ඍණ 7ක් ග්‍රෑම් වේ. 4 ගුණ කිරීම 10 ඍණ 7ක් ග්‍රෑම් වේ. 4 ගුණ කිරීම 10 ඍණ 7ක් ග්‍රෑම් වේ. සාපස් හොයන්න. සාපස් හොයන්න. සාපස් හොයන්න. කොහොමද පුතා හොයන්නේ? මම මෙතන විරාමයක් දෙන්නේ නැහැ. උඹලා දැන් මේ වීඩියෝ එක නිවැරදිව බලන් යනවා නම් හරිද? ගාන කිව්වට පස්සේ පොඩ්ඩක් ස්ටොප් කරලා ගාන හදලා ඊට පස්සේ බලන්න හොඳයි. හරි. එතකොට පුතේ මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය අපිට දීලා තියෙන දෙක ගුණ කිරීම 10 ඍණ 5ක් ග්‍රෑම් වේ. හරිනේ. 12න් එක ලියාගත්තා. අන්න ගොන් වැඩේ කරන්න එපා. එක ඉලක්කම ඉදිරියෙන් ඕන ලියන්න. 4 ගුණ කිරීම 10 ඍණ 7ක් ග්‍රෑම් වේ. උඹලා දන්නව ග්‍රෑම්ට ග්‍රෑම් මොකක් වෙනවද? කැපිලා යනවා. ඒක නිසා මමත් මේකෙන් මෙයා අයින් කරලම දානවා. හරිනේ. දැන් වැඩේ පටන් ගන්නෙ කොහෙද මට කීපා. ආදර්ශකයේ ගෙනියනව පහටද පුතේ? උඩටනේ. එහෙනම් දෙක ගුණ කිරීම 10 ඍණ 5 ගුණ කිරීම 10 බල 7. ඒ ඍණයක උඩට එනකොට ධන වෙනවනේ. දැන් සමහර වෙලාවට ඔන්න ඕක තමයි පැටලෙන්නේ. ඊට පස්සේ ඌ ගන්නව ඍණ 12යි කියලා. ඍණ 12ට දර්ශක හොයන්න ගියන් පස්සේ නේ සෑහෙන්න වපසරියක් කල්පනා කරනවා. හරියට ටෙක්නික් ගන්නවද? ඍණ උඩට එනකොට ධන වෙනවා 7යි. යට ඉතුරු වෙන්නේ කීයද පුතේ? 4යි. නේ? එතකොට 7න් 5ක් ගියන් 2යිනේ. එහෙනම් දෙක ගුණ කිරීම 10 දෙවෙනි බලය. කපලා දාමු මෙතනත් 4ට 4 ඒව 1යි 12ට 4 ඒව 3යිනේ. හරි. එන 1 යට 3. දැන් අන ක්‍රමේ මතක් කරගනි. 10 දෙවෙනි බලය යගේ කීයේ පුතේ? 100යි. එහෙනම් 100 ඒවා දෙකක් කීයද? 10 දෙවෙනි බලය යගේ 100යි. 100 ඒවා දෙකක් කීයද? උඩ 200යිනේ. බෙදීම 1 යට 3නේ. හරිද? 200 අන පොඩි කාලේ විදියට බෙදාගත්තා. එහෙනම් 200 ගුණ කරනවා 3 වරක් 200 කීයද? 600යි. හරි. 3 වරක් 200 600යි. ඔක තමයි දෙවෙනි ගාන. හරි. අපි යන් තුන්වෙනි ගානට ගානෙන් ගාන ස්ටොප් කර කර හදා යන්න හොඳේ. වීඩියෝ එක ස්ටොප් කරනවා ගාන හදන උත්තරේ බලනවා. වැරදි නම් අඩුපාඩු හදා ගන්න නැහැ කිනේ. හරිද? තුන්වෙනි ගාන පුතේ. දැන් මම ඔයාට මේ ගණන් දෙකෙන් දුන්නේ සාමාන්‍ය සරල සුළු කිරීමක් යන විදිය. මම දැන් මේක සුළු කිරීම පොඩ්ඩක් අමාරු පැත්තට ගෙනියනවා. පැහැදිලි? ලියන්න. ක්ලෝරින් පරමාණුවක ස්කන්ධය ක්ලෝරින් පරමාණුවක ස්කන්ධය 5 ගුණ කිරීම 10 ඍණ 4ක් ග්‍රෑම් වේ. ක්ලෝරින් පරමාණුවක ස්කන්ධය 5 ගුණ කිරීම 10 ඍණ 4ක් ග්‍රෑම් වේ. 5 ගුණ කිරීම 10 ඍණ 4ක් ග්‍රෑම් වේ. C612 සපස් C612 සපස් 6 ගුණ කිරීම 10 ඍණ 4ක් ග්‍රෑම් වේ. 6 ගුණ කිරීම 10 ඍණ 4ක් ග්‍රෑම් වේ. 6 ගුණ කිරීම 10 ඍණ 4ක් ග්‍රෑම් වේ. සාපස් හොයන්න. සාපස් හොයන්න. හරිනේ? සාපස් හොයන්න. ඔන්න දැන් පුතේ දර්ශක දෙක සමානයි. කමක් නෑ. දර්ශක දෙක සමානයි ඒක කමක් නෑනේ. හරිද? දර්ශක දෙක සමානයි කමක් නෑ. අපි පුරුදු විදියට සුළු කරගෙන යමු. හරි. එතකොට මෙයාගේ අගේ 5 ගුණ කිරීම 10 ඍණ 4යි. 12න් 1. ඊළඟට 6 ගුණ කිරීම 10 ඍණ 4යි. දැන් අපි මොකද්ද කොහෙන්ද පටන් ගන්නෙ? දර්ශකයේ ගෙනියන උඩට. හරි. 10 ඍණ 4. එහෙනම් 10 බල 4. 1 යට 12 ගුණ කිරීම 6. පුතේ
දර්ශක සමාන නම් මොකද්ද වෙන්නේ? ඕනනම් මුන් දෙන්න මෙහෙම කපලා දාත හැකි. හරිද? ඍණ 4යි ධන 4යි කියලා කියන්නේ 10 බිඳුවයි. 10 බිඳුවෙනි බලය කීයද අගේ? 1යි. ඍණ 4යි ධන 4යි කියලා කියන්නේ 10 බිඳුවයි. හරිද? බිඳුවේ බලය 1යි. දැන් මම නම් පුරුද්දක් විදියට කරන්නේ දර්ශක ලකුණ අසමානයි දෙන්න සමානයි. මොකද මං කිව්වේ ධන ඍණ ලකුණු ඇවිල්ලා අගයන් සමාන වුණොත් මම බම් මෙහෙම කපලා දානවා. නීතිය නම් තියෙන්නේ 4න් 4ක් අඩු නම් බිඳුවයි බිඳුවේ බලය 1යි කියලා. ඉතින් ඒ විදිහටම කපලා දානවා. හරිද? ඒතර උඩ ඉතුරු වෙනවා 5. හරිද? 6ට 6 ඒව 1යි 12ට 6 ඒව 2යි. හරිද? උඩ ඉතුරු වෙන 5 එතකොට දෙකෙන් එක යටින් එන්නේ නේ. 6ට 6 ඒව 1යි 12ට 6 ඒව 2යි. හරි. ඊට පස්සේ 5 පොඩි කාලේ වගේ බෙදීම 1 යට 2යි. 5 ගුණ කරනවා 2කින් 5 2 කීයද? 10යි නේ. හරිද? මෙතන වෙච්ච දේ තේරෙනවද? දර්ශක ලකුණ වෙනස් දර්ශක අගයේ සමාන නම් කපලා දැන් මෙතන උඩ ඉතුරු වෙන්නේ 5. 6ට 6 1යි 12ට 6 2යි කියන්නේ 1ට 2. පොඩි කාලේ ඉඳන් ලියාගත්තම දෙකෙන් එකනේ. ගුණ කරන් පස්සේ දෙවරක් 5 කීයද? 10යි නේ. හරිද? ගණන් 3යි. ඊට පස්සේ අපි යමු 4 වෙනි ගානට. ලියන්න. 4 වෙනි ගාන. දැන් ඔයාලා කරන්න ඕන දේ මම මුලින් කිව්වා මොකද කරන්නේ? ගාන ස්ටොප් කරනවා, ලියාගෙන ගාන හදනවා. ඊට පස්සේ උත්තරේ මාත් එක්ක බලන ගමන් සෙට් කරගන්නවා. හරි. ස්ටොප් කරන ගමන් හදනවා. උත්තරේ මාත් එක්ක බලන ගමන් සෙට් කරගන්නවා. හරි. ඊළඟ ගාන පුතේ ලියන්න. සෝඩියම් පරමාණුවක ස්කන්ධය සෝඩියම් පරමාණුවක ස්කන්ධය සෝඩියම් පරමාණුවක ස්කන්ධය 8 ගුණ කිරීම 10 ඍණ 5 ග්‍රෑම් වේ. 8 ගුණ කිරීම 10 ඍණ 5 ග්‍රෑම් වේ. හරි. සෝඩියම් නෙවෙයි සෝඩියම් ප්‍රමාණුක ස්කන්ධය 8 ගුණ කිරීම 10 ඍණ 5 ග්‍රෑම් වේ. මෙහෙම ලියන්න. C612 සපස් දෙක ගුණ කිරීම 10 ඍණ 4 ග්‍රෑම් වේ. දෙක ගුණ කිරීම 10 ඍණ 4 ග්‍රෑම් වේ. සාපස් සොයන්න. දෙක ගුණ කිරීම 10 ඍණ 4 ග්‍රෑම් වේ. සාපස් සොයන්න. හරිනේ. ඔයාලා දැන් ගාන ලියාගෙන ඇති. බලන්න මම මේක හදනවා බෝඩ් එකේ. උඹලා හදලා මේක හදපල්ලා හොඳේ. මේ පිට හදන්න එපා. හරිද? දැන් පුතේ සෝඩියම්ගේ ස්කන්ධය 8 ගුණ කිරීම 10 ඍණ 5යි. ආ 12න් එක ලිව්වා. ගුණ කිරීම දෙක ගුණ කිරීම 10 ඍණ 4යි. සමහර වුන් මේ දර්ශක ඍණ ධන වගේ තියෙනකොට සෑහෙන කලකිරෙනවා. බය වෙනවා. එපා. අපි පුරුදු වෙච්ච ක්‍රමෙන් හදාගෙන එන්න. ඍණ 4 උඩට ගෙනියනකොට මොන 4ක් වෙනවද? ධන 4ක් වෙනවනේ. හරිද? ඍණ 5 ගුණ කරනවා 10 බල 4ෙන්. 12න් එක ගුණ කිරීම 2. දැන් බලමු සුළු කරන විදිය. පුතේ මෙතන ඍණාගය තමයි ලොකු නේ. ඍණාගය ලොකුයි. 4 වරක් 5න් 4ක් අඩු නම් කීයද? ඍණ 1යි නේ. 8 ගුණ කිරීම 10 ඍණ 1. මෙතන 2ට 2 ඒවා 1යි 12ට 2 ඒවා 6යි. එන 1යට 6යි. දැන් මෙතන බලපන් ඍණ 1 යගේ කීයද? 0.1යි නේ. මම මෙතෙන්ට වැඩේ ගේනවා. 8 ගුණ කිරීම 0.1. හරිනේ. බෙදනවා 6න් 1. පුතේ දශම සුළු කරන්නේ මෙහෙමයි. දැන් මේ වගේ දශම 1කින් වගේ ගුණ කරන එක ලේසි. නිකම්ම ගුණ කරලා දශම තිත තියපන්. 8 වරක් 1 8යි නේ නම් 0.8යි. බෙදීම පොඩි කාලේ විතර දැම්මා. 1 යට 6. ආයේ 0.8යි. ගුණ කිරීම 6නේ. උඩ යට මාරු වෙනවනේ. දැන් මෙතන දශම වලින් සුළු කරනකොට 8 වරක් 1 0.8ක් කියලා එන්නේ. හරිද? බෙදීම 1 යට 6 සුළු කරනකොට 6යි. දැන් මට 8 වරක් චක්‍රය කියන 8 වරක් 6 කීයද? 48යි. දශම ස්ථාන එකක් තියෙනකොට 4.8යි. ඇත්තටම සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් සාමාන්‍යයෙන් වෙන පූර්ණ සංඛ්‍යාවලින්. ඉතින් අපි අර දෙන ගාන අනුව මෙහෙම ගානක් එනවා විතරයි හොඳේ. මේවා සත්‍යයන් නෙවෙයි මතක තියාගන්න. හරි. මම දැන් ඔය කරේ වෙනස් විදිහේ ගණන් 4ක්. ඒ කියන්නේ එකම ආදේශය කොහොමද වෙනස් විදිහට ගන්න කියලා. දැන් පුතේ මෙතන ඊළඟට එනවා පොඩි කතාවක්. හරිද?
බලන්න වැඩි. ලියන මෙන්න මේක අපිට තර්කයක් දාලා ගොඩනගා ගන්න පුළුවන්ද කියලා. x නැමැති පරමාණුවක පස්වෙනි ගාන හොඳේ. x නැමැති පරමාණුවක ස්කන්ධය C612 සපස්මෙන් 4 ගුණයක් වේ. C612 සපස්මෙන් 4 ගුණයක් වේ. සාපස්ව යන්න C612 සපස්මෙන් 4 ගුණයක් වේ. සාපස්ව යන්න හරි. දැන් ඒ ගාන බලපල්ලකෝ. දැන් දත්තයක් තියෙන්නේ කොහොමද මම හොයන්නේ? දැන් ඒ වගේ එකක් එනවනේ නේ. ඔය පොඩි කාලේ ශිෂ්‍යත්ව ගණන් වගේක් කරා. මොකද්ද කරේ? හරිද? අපි මෙතන 4 ගුණයක් නේ කියලා නේද කිව්වේ? හරි. ඔය ශිෂ්‍යත්ව ගණන් ටිකක් කරා මොකද්ද? නිමල්ගේ වයස x. හරි. කමල්ගේ වයස නිමල්ගේ වයස මෙන් දෙගුණයකි. නිමලා x කමලගේ වයස නිමලගේ වයස වගේ දෙගුණයක් ලෝ. එහෙනම් කමලගේ වයස කීයද? 2x නේ. කමලගේ වයස 2x. ඔන්න ඔය කතාව ඔළුවේ තියාගෙන ඉන්න. හරිද? දැන් මෙයා කියන කතාව පොඩ්ඩක් බලන්න. නේ? මේ පරමාණු ස්කන්ධයේ මූ වගේ 4 ගුණයක් ලෝ. පරමාණු ස්කන්ධයේ C612 සපස් වගේ 4 ගුණයක් ලෝ නේ. එහෙනම් C612 සපස් x නම් මෙයාගේ ස්කන්ධය කීයද? 4x. මම ගත්ත දේ තේරෙනවද? දැන් මෙයාගේ ස්කන්ධය මූ වගේ 4 ගුණයක් නේ. මෙයාගේ ස්කන්ධය මෙයා වගේ 4 ගුණයක්. එහෙනම් මූ x නම් මේක කීයයි xද? 4x. අන්නේ තර්කෙට ගියමු නේ. C612 සපස් හිතුවොත් මෙයා 4 ගුණයක් වෙන නිසා මෙයා 4x. 12න් 1 ගුණ කිරීම x. මේ x අකුරු දෙක දෙපැත්තට මොකක් වෙලා යනවද? කැපිලා යනවා. ඒ උඩත් x යටත් x නයි කැපිලා යනවා. එන පුතේ පොඩි කාලේ වගේ ලියමු 4 බෙදීම 1 යට 12. වැඩි තේරුණාද? මෙයා x කියලා හිතුවොත් මෙයාගේ 4x. එන 4 බෙදීම මොකද්ද? ඊට පස්සේ ඉන්නේ 4 බෙදීම 1 යට 12. බෙදීම ගුණ කිරීමක් කරනකොට 12. 12 සරක් 4 කීයද? 48. හරි. 12 සරක් 4 48යි. ඒ ගාන හිතන්නේ මෙයා x කියලා හිතනවා. ඊළඟට කී ගුණයක්ද කියලා දෙනවනේ. ඒකේ ඒ ගුණයයි x කියලා හිතනවා. හරි. හරි. ඊට පස්සේ ඔයාලා මේක පොඩ්ඩක් ඕනනම් හදාගන්න මම චූටි වෙලාවක් දෙන්න. මෙයා භාගයයි නේ 4x ගන්න හදාගන්න බලන්න. එතන පොඩ්ඩක් සංකීර්ණ තැනක් නිසා. හවස් පන්ති. මේ වගේ අපි හදමු ඊළඟ ගාන. හරිද? මේ වගේ හදමු ඊළඟ ගාන. ලියන්න. y නැමැති පරමාණුවක ස්කන්ධය y නැමැති පරමාණුවක ස්කන්ධය y නැමැති පරමාණුවක ස්කන්ධය y නැමැති පරමාණුවක ස්කන්ධය
C612 සපස් මෙන් C612 සපස් මෙන් C612 සපස් මෙන් 8 ගුණයකි C612 සපස් මෙන් 8 ගුණයකි C612 සපස් මෙන් 8 ගුණයකි සාපස්ස යන්න ක්‍රිෂන් ඔක පොඩ්ඩක් මේක එතකොට මං කිව්වේ පුතේ රෙකෝඩින් එක ASCII රිසල්ට් කියන ළමෙක් ආව ඒක මේ දවස්වල මේ රිසල්ට් යනවනේ එහෙම මම පොඩ්ඩක් මේකෙන් මිදුනේ හරිද y නැමැති පරමාණුවක ස්කන්ධයේ C612 සපස් මෙන් 8 ගුණයක් වේනේ සාපස්ස යන්න හරි කොහමද ගන්නෙ වැඩි දැන් C612 සපස් මෙන් 8 ගුණයක් කියනවනේ හරි එහෙනම් අපි අර විදිහට ගමු මෙයා x නම් එයා කීයයි x වෙන්න ඕනද 8යි x වෙන්න ඕනේ C612 සපස් x කියලා හිතුවොත් මෙයා 8යි x හරි මෙයාට මෙයා මොකක් වෙනවද කැපිලා යනවා එන 8 බෙදීම 1 8 12 8 ගුණ කිරීම 12 12 වරක් 8 කීයද පුතේ 96යි නේ දැන් මෙතන ඔයාලට තේරෙන්න ඕන දෙයක් මම කියන්නද දැන් ගානේ දෙනවා නම් C612 සපස් මෙන් කී ගුණයක්ද කියලා ඒ අදාළ ගුණය පුතේ 12න් වැඩි කිරීම ප්‍රමාණවත්. දැන් අපි ගණන් දෙකක් හදුවනේ. ගණන් දෙකේම කරේ දැන් කලින් ගානේ 4 ගුණයක් කිව්වා. අවසාන සුළු කිරීම ආවේ 4 ගුණ කිරීම 12 කියලා. දැන් මෙතන මං කිව්වේ C612 සපස් වගේ 8 ගුණයක් කියලා. එහෙනම් අවසාන සුළු කිරීමෙන් 8 ගුණ කිරීම කීයද? 12. එහෙනම් මතක තියාගන්න කෙටි MCQ වලදී මේ විදිහින් මෙහිමයි කටපාඩම් කරන්න එපා හොඳේ. මේවා ගණන් හදලා වාට ගන්න අත්දැකීම හරිද? ඒ කියන්නේ C612 සපස් වගේ කී ගුණයක්ද කියලා දෙනවා නම් අදාළ ගුණය 12න් වැඩි කිරීම ඇති MCQ වල සූත්‍ර ලියලා ආදේශ කරන්න ඕනේ නැහැ. අදාළ ගුණය කෙලින්ම කීයෙන් වැඩි කරනවද? 12න්. ඔන්න ඔතන රතු පාටෙන් ලියන්න පුතේ. මෙවැනි ගණනකදී දී ඇති ගුණය මෙවැනි ගණනකදී දී ඇති ගුණය 12න් ගුණ කිරීමෙන් පමණක් 12න් ගුණ කිරීමෙන් පමණක් පිළිතුර ලබාගත හැකිය 12න් ගුණ කිරීමෙන් පමණක් පිළිතුර ලබාගත හැකිය දැන් එහෙම හිතලා මට ගාන හදපම් මම මේකෙත් ගාන හදනවා හරිද දැන් 12න් ගුණ කරන එක විතරක් ඇති කියලා කියනවනේ එහෙනම් 12 වරක් චක්‍රය පුළුවන් නේ හරි ලියන්න මෙහෙම පුතේ මැග්නීසියම් පරමාණුවක 7 වෙනි ගානනේ මැග්නීසියම් පරමාණුවක ස්කන්ධය C612 සමස්ථානිකේ C612 සමස්ථානිකේ කියන්නේ C612 සපස් කැටියෙන් දාගමු C612 සපස් මෙන් 3 ගුණයක් වේ දෙගුණයක් වේ කියලා දාන්න C612 සපස් මෙන් දෙගුණයක් වේ C612 සපස් මෙන් දෙගුණයක් වේ මැග්නීසියම්හි සාපස්ස යන්න හරි දැන් මට කියපන්කෝ
අපි කෙටි ක්‍රමය මොකද්ද දුන්නේ? ලොකුවට හදන්න කලින්. අදාළ ගුණය වැඩි කරනවා කීයෙන්ද? 12 න්නේ. ගුණය වැඩි කරනවා 12. ගුණය 12න් වැඩි කරන් කීයද මෙතන? ගුණය 2යිනේ. එහෙනම් 12 වරක් 2 කීයද? 24යි. උත්තරේ පුතා හදන්න කලින්ම එනවා. අපි හදලත් බලමු. මෙයා x නම් දෙගුණයයි කියලා කියන උඩ කෙනා කීයද? 2යි x නේ. එහෙනම් 12න් 1 ගුණ කිරීම x මේ දෙන්න කැපිලා යනවනේ. එහෙනම් 2 බෙදීම 1 8 12 2 ගුණ කිරීම 12 කීයද ආගේ? 24යි. හරි 24යි. හරි. ඔන්න මම පුතේ මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයෙන් එක්තරා පරාසයකට ආවා. දාන්න මාතෘකාවක් කොළ පාටින් පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය. හරි. පරමාණුක ස්කන්ධ ඒකකය. පුතේ ඔන ඔළුවට ගන්න වැඩේ. අපි හැම වෙලාවෙම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ කාගේ හරි ස්කන්ධය මෙන්න මේ කෑල්ලටම දරන අනුපාතය. මේ කෑල්ල කිව්වේ මොකද්ද? 12න් 1 ගුණ කිරීම C6 12 සපස්. මෙන්න මේ කෑල්ල වගේ කී ගුණයක්ද කියන එකනේ මැන්නේ. හරිද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා මැන්නේ කාගේ හරි පරමාණුක ස්කන්ධය මෙන්න මේ සම්පූර්ණ කොටස වගේ කී ගුණයක්ද? මේ සමස්ත කොටස වගේ කී ගුණයක්ද කියන එකනේ. අන්න පුතේ එහෙනම් අපිට තේරෙන්න ඕන මෙන්න මේ සමස්ත කොටස තමයි අපි මෙතන ඒකකයේ විදියට ගන්න. එහෙනම් පුතේ පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ 12න් 1 ගුණ කිරීම C6 12 සපස්ට. සපස් කියලා කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධෙනේ. සමස්ථානිකේ පරමාණුක ස්කන්ධෙනේ. හරිද? මම කියන එක තේරෙනවද? දැන් මෙන්න මේ කොටස වගේ කී ගුණයක් කියන එකනේ අපි හැම ගානකම හැදුවේ. එහෙනම් මෙන්න මේ සමස්ත කොටසට කියන්නේ මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. අන්න ඔළුවට දාගනින් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා ගාන දුන්නොත් නැත්තම් පරමාණුක ස්කන්ධ ඒකකය කියලා ගාන දුන්නොත් අපි 12න් 1 කියන එක ආදේශ කරන්නේ. ආයේ ආගන්න. දැන් 12න් එකක් එක්ක මේ සමස්ත කොටසටනේ පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ. 12න් එකක් ඇතුළු මේ කොටසට පරමාණුක ස්කන්ධ ඒකකය. එහෙනම් පරමාණුක ස්කන්ධ ඒකකයේ අගයක් දෙනෝනේ මොනවා හරි. ඒ අගය දුන්නට පස්සේ ආය බෙදීමෙන් යට 12න් එකක් ගහන්න එපා. අර පරමාණුක ස්කන්ධ ඒකකය කියලා වාට අගය දීලා තියෙන පුතේ ඒ 12න් එකක් එක්කමයි. පැහැදිලි? ඒ 12න් එකක් එක්කමයි. හරි මෙන්න මෙතන විතරයි ළමයි පටලවා ගන්න. ඔයාලා ලියලා කොටු කරගන්න පුතේ පරමාණුක ස්කන්ධ ඒකකයේ සමානයි කියලා 12න් 1 ගුණ කිරීම C6 12 සපස්. පරමාණුක ස්කන්ධ ඒකකයේ සමානයි 12න් 1 ගුණ කිරීම C6 12 සපස්. මේ වාන හරි. එතකොට පරමාණු ස්කන්ධ ඒකකය කියන්නේ පුතේ 12න් 1 ගුණ කිරීම C6 12 සපස්ට ආදේශ කරද්දි මං කිව්වා 12න් 1 ලියන්න එපා. ඒක උඹලට දැන් මෙහෙම වාචිකව කිව්වට වැඩක් නැහැ. අපි රතු පාටින් ලියාගමු ලියන්න. පරමාණුක ස්කන්ධ ඒකකයි පරමාණුක ස්කන්ධ ඒකකයි පරමාණුක ස්කන්ධ ඒකකේ අගය ලබා දී ඇති විට පරමාණුක ස්කන්ධ ඒකකේ අගය ලබා දී ඇති විට අගය ලබා දී ඇති විට නැවත 12න් එකක් ආදේශ කිරීම නැවත 12න් එකක් ආදේශ කිරීම පරමාණුක ස්කන්ධය අගය ලබා දී ඇති විට නැවත 12න් එකක් ආදේශ කිරීම පෞකාරකමකි. ඔව් එහෙම ලියාගන්න අයියේ. ඉතින් බම් මේකේ අගේ දීලා තියද ආයේ 12න් එකක් ආදේශ කරන යම් පෞකාරයෝනේ. හරිද? පෞකාරකමකි. හරි. මම ඒක නිකන් කිව්වේ පාට මේක මතක තියෙන්න ඕන නිසා. හරි. ඔන්න ඔතනින් අපි බලමු ගානක් හදන්න. නැවතිනවා අපි අර ටිකක් දඩසුළු කිරීම පැත්තට. ලියන්න මෙම ගානක්. ඇලුමිනියම් පරමාණුවක ස්කන්ධය ඇලුමිනියම් පරමාණුවක ස්කන්ධය 8 ගුණ කිරීම 10 ඍණ 5කි 8 ගුණ කිරීම 10 ඍණ 5කි
8 ගුණ කිරීම 10 ඍණ 5කි. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය 2 ගුණ කිරීම 10 ඍණ 6කි. 2 ගුණ කිරීම 10 ඍණ 6කි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. හරි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. ඔන්න බලන්න දැන් හදන විදිය. උදේ මෙයාගේ පරමාණු ස්කන්ධයගේ 8 ගුණ කිරීම 10 ඍණ 5 ග්‍රෑම්. හරිනේ. පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ මේ කොටසටම. එන ආයේ 12න් එකක් ලියනවද? ලියන්නේ නැහැ. ලිව්වොත් පව්කාරයෝනේ. හරිද? 12න් එකක් ලියන්නේ නැහැ. කෙලින් මගේ ලියනවා කීයද? 2 ගුණ කිරීම 10 ඍණ 6. හරි. 2 ගුණ කිරීම 10 ඍණ 6. දැන් මේකත් අර කතාව වගේ තමයි. එහෙනම් ඍණ 6 ගෙනියනවා උඩට. ගෙනියනකොට මතක් වෙන්න ඕන මොන 6ක් වෙනවද? ධන 6ක් වෙනවා. යට තියෙන දෙකේ ඉලක්කමනේ. උදේ ඍණ 5 ධන 6න් ඍණ 5ක් ගියන් ධන 1යි. යට තියෙන දෙකේ ඉලක්කම. මෙතන ඔක්කොම ටික සුළු කරගමු. 2ට 2 1යි. 8ට 2 4යි. 4 ගුණ කිරීම 10 බල 1. 10 පළවෙනි බලයගේ 10යි නේ. 10 පළවෙනි බලයගේ 10යි නේ. එහෙනම් 10 වරක් 4 කීයද උත්තරේ? 40යි. ආය බලපන්. පරමාණු ස්කන්ධය 8 ගුණ කිරීම 10 ඍණ 5යි. මේ පරමාණුක ස්කන්ධ ඒකකයේ කියනකොට 12න් එක ලියන්නේ නැහැ. එයාගගේ 2 ගුණ කිරීම 10 ඍණ 6යි. ඍණ 6 උඩට ගෙනිච්ච ධන 6ක් වුණා. හරිද? 6න් 5ක් ගියන් 10 බල 1යි. යටට 2ට 2 1යි. 8ට 2 4යි. එහෙනම් 4 ගුණ කිරීම 10 බල 1. ඒ කියන්නේ 10 පළවෙනි බලයගේ 10 නේ 40යි උත්තරේ. හරි 40යි. ඉතින් මේ ගණන් අමාරු නෑ. තර්ක තියෙන්නේ පුතේ. කටපාඩම් කරන්න එපා. සමහර කට්ටිය හදලා කටපාඩම් කරනවා. හදපු ගානක් ආවොත් අවුලක් නෑ. අලුත් ගානක් දුන්නොත් හදන්න බෑ. ඔබ 1000ක් හදපන් 1001 වෙනි ගානට බැරි වෙනවා. හරිද? හරි. ඊළඟ ගාන. මට දැන් ගණන් අංක නම් මතක නෑ හොඳේ. ඔයාලා මුලින් ඉඳලා අංක දාන් ඉන්න ඇතිනේ. ක්ලියර්? පොටෑසියම් පරමාණුවක පොටෑසියම් පරමාණුවක පොටෑසියම් පරමාණුවක ස්කන්ධය 12 ගුණ කිරීම 10 ඍණ 6ක් ග්‍රෑම් වේ. 12 ගුණ කිරීම 10 ඍණ 6ක් ග්‍රෑම් වේ. 12 ගුණ කිරීම 6ක් ග්‍රෑම් වේ. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය 3 ගුණ කිරීම 10 ඍණ 6ක් ග්‍රෑම් වේ. 3 ගුණ කිරීම 10 ඍණ 6ක් ග්‍රෑම් වේ. හරි 3 ගුණ කිරීම 10 ඍණ 6ක් ග්‍රෑම් වේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. හරි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. හරි බලන්න ගන්න විදිය. දැන් පුතේ මූල ද්‍රව්‍ය පරමාණු ස්කන්ධය කීයද? එයා 12 ගුණ කිරීම 10 ඍණ 6යි. හරි. එහෙනම් පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය කීයද? පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය 3 ගුණ කිරීම 10 ඍණ 6යි. ඍණ 6 උඩට ගෙනියමු බලන්න. 10 ඍණ 6යි 10 ධන 6යි නේ. දැන් මම උඹලට කිව්වා ලකුණ වෙනස් අංක සමානයි නම් දර්ශක දෙක කපලා දාපන්. 12 3ෙන් බෙදුවම උත්තරේ කීයද? 4යි. 12 3ෙන් බෙදුවම උත්තරේ කීයද? 4යි. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ වගේ ගණන් හදන වගේ මහා සරල ක්‍රමයක් තියෙන්නේ. ඔළුවේ තියාගෙන ගාන හදන්න තියෙන්නේ නේ. හරිද? ඔන්න පුතේ මේ ගණන් රටාව අපි ඉවර කරනවා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන ගණන් රටාව ඉවර කරනවා මෙන්න මේ ගානේ ගණන් ටිකේ. හරිද?
අපිට මම හිතනවා මම දැන් මේකෙන් ගණන් දෙකයි හැදුවේ. ඒකකයේ අගේ දුන්නට පස්සේ ඇති වෙන්නේ නිකම්ම ආදේශ කරලා මේව කරන්න තියෙන්නේ. හරි. ඊළඟ ඊළඟ ගාන ලියන්න. සෝඩියම් පරමාණුක ස්කන්ධය සෝඩියම් පරමාණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකය මෙන් පරමාණුක ස්කන්ධ ඒකකය මෙන් පරමාණුක ස්කන්ධ ඒකකය මෙන් 23 ගුණයක් වේ. පරමාණුක ස්කන්ධ ඒකකය මෙන් 23 ගුණයක් වේ. 23 ගුණයක් වේ. සාපස් හොයන්න. ඔන්න පුතා වැඩි. දැන් දත්තයක්වත් දුන්නේ නැහනේ. ඔව්. ඒ කොහොමද හදන්නේ? බලමු. හරිද? මේකේ මෙන්න මෙයාටනේ පුතේ පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ. එයාගේ අගය වගේ මෙයාගේ අගය කීයද? 23ක් කියනවා. අර x අකුරේ වැඩේට යන්න. එහෙනම් මෙයා x නම් මෙයා කීයයි xද? 23යි x නේ. මෙයාගේ අගේ x නම් මෙයාගේ අගේ කීයද? 23යි x නේ. එහෙනම් මෙයා 23යි x. මෙයා x නම් මේ දෙක කැපිලා ගියන් උත්තරේ කීයද? 23යි. ඔය ගණිත තර්කනේ. ඒ කියන්නේ මේ කොටස වගේ 23 ගුණයක් මෙයා කියෝනේ. එහෙනම් මේ කොටස x නම් මෙයා කීයද? 23යි x. එතකොට කැපිලා ගියාට පස්සේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ වෙනවා මොකද්ද? 23. එහෙම ඕනේ අර්ථ දැක්වීම දීලා තියෙන එක මතකද? පුතේ අර්ථ දැක්වීම අපිට දෙන්නේ කාගේ හරි ස්කන්ධය මේ කෑල්ලම වගේ කී ගුණයක්ද? අන්නේ ගුණය තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. කාගේ හරි පරමාණුක ස්කන්ධය මෙන්න මේ සමස්ත කොටස වගේ කී ගුණයක්ද? අන්නේ ගුණය තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ. හරි? එහෙනම් මෙයාගේ ස්කන්ධය මේ කෑල්ල වගේ 23 ගුණයක් කිව්වනේ. එහෙනම් මුගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද? 23යි. දැන් මම කැල්සියම්ගේ 40 ගුණයක් කිව්වොත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද? 40යි. මැග්නීසියම්ගේ 24 ගුණයක් කිව්වොත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද? 24යි. ඒක එන්න ඕන පුතේ පරමාණුක ස්කන්ධ ඒකකයගේ මෙන් කියලාමද? නිකම්ම නෙවෙයි පරමාණුක ස්කන්ධ ඒකකයේ මෙන් 23යි. පරමාණුක ස්කන්ධ ඒකකයේ මෙන් 40යි. පැහැදිලිද වැඩි? තව ගානක් හදමු පුතේ. මේකත් දාගන්න. ලියන්න. नाइट्रोजन परमाणु की स्कंदे नाइट्रोजन परमाणु की स्कंदे नाइट्रोजन परमाणु की स्कंदे परमाणु की स्कंदे में परमाणु की स्कंदे एकके आगे में परमाणु की स्कंदे एकके आगे में 14 गुणයක් වේ परमाणु की स्कंदे एकके आगे में 14 ගුණයක් වේ සාපස් යන්න හරි හොයන්න දෙයක් නැහැ නේ බං මූ වගේ 14 ගුණයක් කිව්වනම් උගේ අගේ කීයද 14 පැහැදිලිද කියන්නේ ඇයි මේ කෑල්ලම වගේ කී ගුණයක්ද කියන එකනේ සාපස් කියන්නේ එහෙනම් මේ කෑල්ල වගේ 14 ගුණයක් කියනවනම් යාගේ අගේ කීයද උත්තරේ 14යි දැන් අපි පුතේ මේ දක්වා කරේ මට දැන් ගණන් 12කට ආසන්නව කරන්න නැතිනේ මොන ගණන්ද පුතේ කරේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන සූත්‍රය වටා ගොඩනගෙන ගණන් ටිකනේ ඔයාලට මෙහෙමයි දැන් 10 වසර ළමයිට පුතේ පළවෙනි වතාවට මේක බලනවා නම් එකපාරට පැහැදිලි නැති වෙයි මොකද එයාලා සංකීර්ණ ගණනය කිරීම වලට යන්නේ ගොඩක් නේ ඔයාලා 9 වසරේදී මේ වගේ ගණන් තිබුණ නැහැ නේ පුතේ එතකොට පළවෙනි පාර බැරුවේ හැබැයි 11 වසරේ ඉන්නව මේක ඉගෙනගෙන තියෙන්නේ උන්ට සිලබස් එකේ තියරිමේ ගැටලු තමයි මෙතනින් निराකරණය වෙන්නේ. ඉතින් 10 වසරේ කෙනෙක් නම් පුතේ බලන්නේ ප්‍රමිතියට බලන්න. මොකද්ද ප්‍රමිතියට කියන්නේ? අර රිවයින්ඩ් කර කට්ට පන්න එපා. අර ගාන ස්ටොප් කරගන්න ගාන තනියෙන් හදන්න උත්තරේ ගන්න. ආය ගාන ස්ටොප් කරගත්ත ගාන තනියෙන් හද උත්තරේ ගත්ත වැරදුනාට කමන්නේ. ඒ වර්ධින වාරයක් පාසා බලන්න Tamanට කොයි හරි තැනකද වරදින්නේ. සමහරට ඔයාලා සුළු කිරීම වල ගන්න තීරණ වරදිනවා. දර්ශක උඩට ගෙනියන්නේ ඒ වගේ පොඩි තැන්. හරිද? ඊළඟට ගණිතමය සංකල්ප වරදිනවා. ඒ ටික බලන්න පුතේ. එතකොට මේ පාඩම් අමාරු නෑ.
හරිද? සමහර ළමයි චූටි කතාවක් කිව්වා අපි තීරි පන්ති වල ළමයි මේ ඔන්ලයින් එකේ යනකොට චුට්ටක් තේරෙනව මදි කියලා. ඇත්තටම පුතේ ෆිසිකලි ඔන්ලයින් කියලා වෙනස තියෙන්නේ බං මගේ ඉස්සරහා උඹලා නැති එක විතරයි. උඹලා ඉස්සරහා මම නැති එක විතරයි. ඒ මගේ ඉස්සරහා ළමයි ටිකක් නැති එක විතරයි මට වෙනස තියෙන්නේ. නැත්නම් මම මේ උගන්වන එක උපරිමයේ තමයි. හරිද? එතකොට මේක හරියට ශානරයක් ගන්න ඒ ඇති වෙනවා. හරිද? අපි යම් පුතේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ ඉවරයි. මාතෘකාවක් දාගන්න සාපේක්ෂ අණුක ස්කන්ධේ. සාපේක්ෂ අණුක ස්කන්ධය. කොළ පාටින් දාන මාතෘකාවක සාපේක්ෂ අණුක ස්කන්ධේ. හරි. පුතේ මොකද්ද මේ සාපේක්ෂ අණුක ස්කන්ධයක් කියලා කියන්නේ? මට වෙනස් කරන්න තියෙන එකම එක වචනය. හරි. පටලවන්න නැතුව සූත්‍ර ලියන්නත් හැක්කෙන්න ඕන. මොකද්ද තියෙන්නේ? සාපේක්ෂ අණුක ස්කන්ධය ඒක පුතේ සමාන වෙනවා මූල ද්‍රව්‍ය අණුවක ස්කන්ධය බෙදෙනවා 12න් එක හැමමයි හොඳේ ගුණ කිරීම C612 සමස්ථානිකයි මෙයා පරමාණු හොඳේ පරමාණුවක ස්කන්ධය එහෙනම් අස්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය සමාන මූල ද්‍රව්‍ය අණුක ස්කන්ධය බෙදීම 12න් එක ගුණ කිරීම C612 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධය මේකත් අර වගේ තමයි මොනවා හරි මූල ද්‍රව්‍ය අණුක ස්කන්ධය මේ C612 සපස්ගෙන් 12න් එකක් වගේ කී ගුණයක්ද කියන එක තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ අපි ලියාගමු පුතේ ලියන්න සාපේක්ෂ අණුක ස්කන්ධය අණු सापेक्ष अणुक स्कंधे अणु मूल द्रव्य अणुक स्कंधे मूल द्रव्य अणुक स्कंधे मूल द्रव्य अणुक स्कंधे C612 समस्थानिके C612 समस्थानिके C612 समस्थानिके अणुवक स्कंधेन 12න් එකක් මෙන් C612 समस्थानिके අණුවක ස්කන්ධේ 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්නයි 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්නයි මේක පුතේ මේ සූත්‍රයෙන් ගණන් හදන්න නෑ හැබැයි සූත්‍රය ලියන්නේ මේක ලියලා කොටු කරගන්න සූත්‍රය ලියලා කොටු කරගන්න
හරි. ඊට පස්සේ පුතේ මේකෙන් හදන ගණන් රටාවක් තියෙනවා. හරිද? මොකද්ද ගණන් රටාව කියලා මම කියලා දෙන්නම්. අපි සාපේක්ෂ අණුක ස්කන්ධ දැන් හොයන්න යන්නේ. ඉතින් ඉස්සෙල්ලා ඔබලා තේරුම් ගන්න ඕන මම මේක සූත්‍රෙම කළා දානවද? මොකද්ද පරමාණුවක් කියන්නේ මොකද්ද අණුවක් කියන්නේ? පුතේ දැන් හයිඩ්‍රජන් විතරක් ලිව්වොත් පරමාණුවක්. ඔක්සිජන් විතරක් ලිව්වොත් පරමාණුවක්. මේ දෙන්න එකතු වෙලා හැදෙන H2O කියන්නේ මොකද්ද? අණුවක්නේ. කාබන් විතරක් ලිව්වොත් පරමාණුවක්. මේ දෙන්න එකතු වෙලා හැදිලා CO2 කියන්නේ මොකද්ද? අණුවක්නේ. හරිද? පුතේ එතකොට අණුවක් නිර්මාණය වෙන්න පරමාණු දෙකක් හෝ ඊට වැඩි ගාණක් දායක වෙනවා. ඒ කියන්නේ එක්ක පරමාණු දෙකක් වෙන්න පුළුවන් නැත්නම් ඊට වැඩි ගාණක් වෙන්න පුළුවන්. එහෙනම් පරමාණු දෙකක් හෝ ඊට වැඩි ගාණක් එකතු වෙලා කවුද නිර්මාණය වෙන්නේ? අණුවක් නිර්මාණය වෙනවනේ. පරමාණු දෙකක් හෝ ඊට වැඩි ගාණක් එකතු වෙලා අණුවක් නිර්මාණය වෙනවා. හරිද? එතකොට මේ අණුවක් ඇතුලේ තියෙනවනේ වෙනස් වර්ගයේ පරමාණු. ඒ පරමාණු වල අගයන් නැසුරෙන් තමයි අණුක ස්කන්ධය ගොඩනගන්නේ. ඉස්සලා අර අණුව කියන එකට පොඩි අර්ථ දැක්වීමක් දාගමුකෝ ලියන්න මෙහෙම. පරමාණු දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පරමාණු දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දායකත්වයෙන් පරමාණු දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දායකත්වයෙන් අණුවක් නිර්මාණය වේ. පරමාණු දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දායකත්වයෙන් අණුවක් නිර්මාණය වේ. හරි. පුතේ මේ සාපේක්ෂ අණුක ස්කන්ධය හරි. දැන් මම මෙතන ජලයේ උදාහරණයට ගන්නම්. කාගේ හරි අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ඒක ගොඩනැගිලා තියෙන පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධවල එකතුවට සමානයි. මොකද්ද මං කිව්වේ? කාගේ හරි සාපේක්ෂ අණුක ස්කන්ධය ඒ අණුව ගොඩනැගෙන්න දායක වෙච්ච පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධවල එකතුවට සමානයි. හරි? සාපේක්ෂ අණුක ස්කන්ධය ඒක ගොඩනැගෙන පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධවල එකතුවට සමානයි. ඒක ලියමු ගණන් හදද්දි තමයි තේරෙන්නේ ඕනේ. ලියන රතු පාටේ. කිසියම් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය එය ගොඩනැගීමට දායක වූ පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්ට කියන එකට අයනක පන්නක ස්කන්ධයන්ගේ එකතුවට සමාන වේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්ගේ එකතුවට සමාන වේ. හරි. බලන්න හදන විදිය මම ඔයත් එක්ක මෙතන උදාහරණයට 4ක් හදලා ඔයාට දෙනවා 6ක් ගොඩනගාගෙන යන්න කියලා. ඔන්න මම ගන්න 4 H2O CO2 MgOH twice හරිද? 3 4 CaCO3 ඔන්න මම වෙනස් වර්ගයේ 4ක් ගත්තා. තව එකක් ගමු 5 O2. දැන් මේකට ඕන පුතේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් දෙනව කටපාඩම් කරන්න එපා. ගානේ වරහන් ඇතුලේ දෙනවා. ඒ කියන්නේ මම ඔන්න ලිස්ට් එකේ මේ ටික ගන්නම්. H සමානයි 1යි. ඕව දෙනවා. O සමානයි 16යි. හරි. C සමානයි 12යි. Mg සමානයි 24යි. හරි. ඊළඟට Ca සමානයි 40යි. ඔය ටිකනේ ඕන වෙන්නේ. හරි. අපි බලමු වැඩේ කරන්න. මේක කරන්නේ මෙහෙමයි. පරමාණු ඉන්න ගානෙන් වැඩි කරන ගමන් එකට එකතු කරන්න ඕනද? මේ පරමාණු වල තියෙන අගයන් ටික
උන් ඉන්න ගානෙන් ගුණ කරන ගමන් එකට එකතු කරනවා. හයිඩ්‍රජන් ගගේ එකයිනේ. එකේව කීයක් ඉන්නවද පුතේ? දෙන්නේ. ආයකට එකතු කරනවා 16යි ඔක්සිජන් 16 එකයි. ලියපු එක තේරුණාද? හයිඩ්‍රජන් ගගේ එකයිනේ. එකේව දෙන්නෙක් ඉන්නවා. ඔක්සිජන් ගගේ 16යි 16 එකයි ඉන්නේ. එක් කරක් දෙක දෙකයි. මෙතන 16යි. ඔක්කොම කීයද? 18යි. දැන් උඹලා ඔහොම සාරි හිතින් ලියනවා හොඳේ. අපි ඔය කාබන්ට CO2ට කාබන් ගගේ 12යිනේ එක්කෙනයිනේ එහෙනම් 12 සරක්කේ 12යිනේ. දාන්න. ඔක්සිජන් ගගේ 16යි 16 දෙන්නෙක් ඉන්නෝනේ. එහෙනම් 16 වරක් දෙක කීයද? 32යි. එහෙනම් කීයද? 44යි. හරි 44යි. හද විදිය තේරුණාද? කාබන් ගගේ 12යි 12 එක්කෙනයිනේ ඉන්නේ 12යි. දාන්න. ඔක්සිජන් ගගේ 16 16 දෙන්නෙක් ඉන්නවා කිය 32යි. ඔක්කොම කීයද? 44යි. මෙන්න මෙතෙන්ට එන්න. මැග්නීසියම් ගගේ 24යි 24 එක්කෙනයි ඉන්නේ. දාන්න. දැන් උඹලට පේන්න ඕන ඔක්සිජන් වරහන් පිට දෙකක් ඉන්නෝනේ. එහෙනම් ඔක්සිජන් දෙන්නෙක් ඉන්නෝනේ. වරහනේ පිට දෙක ඉලක්කමක් තියෙනෝනේ. ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවා. ඒතර ඔක්සිජන් ගගේ 16යි. ඔක්සිජන් ගගේ 16යි. 16 දෙකක් කියන්නේ 32යිනේ. දාන්න. හයිඩ්‍රජන් ගගේ එකයි එක් කරක් දෙක දෙකයි. කීයද පුතේ කරන් කරපම් බලන්න. 20යි 30යි 50යි 56යි 58යිනේ. 58යි. දැන් ඔයාලට තේරෙනවද ලේසි වැඩක් තියෙන. මෙතෙන්ට එමු. කැල්සියම් එක්කෙනයිනේ එක් කරක් 40 40යි. කාබන් එක්කෙනයිනේ එක් කරක් 12 12යි. ඔක්සිජන් 3 දෙනෙක් ඉන්නවා 16 3ක් 48යි. 16 3ක් 48යි. එකතු කරලා බලන්න ඔක්කොමගේ 100. O2 නේ ඔක්සිජන් ගගේ 16 16 දෙකක් කීයද 32යි. හරි. හදන විදි ටික තේරෙනවද? එක එක්කෙනාගේ අගය ගුණ කරන ගමන් ඒකට මොකක් කරනවද? එකතු කරගෙන යන්න තියෙන. ඉතින් වාචික ප්‍රකාශයක් දෙන එක ගොන්නේ. මේක ගානකින් ඉගෙනගෙන තියාගන්න. හරිද? ගණන් 5 ලියාගන්න. ඊට පස්සේ අපි ඔයාලට දෙනවා ගණන් 5ක් පුතේ. එතනින් වැඩ ඉවර කරමු. හරි. මෙන්න ඊළඟ සූත්‍ර ටික Al2O3 H2SO4 HCl NaCl CONH2 twice. හරි ඔය ගණන් පහ ඇති. මම මේකට අදාළ මේ ඕන වෙන දේවල් ටික මෙතන ගන්න. ඔයාලට ඒක ලිස්ට් එකක් විදිහට දෙන්නම්. ඔයාලා ඒකත් ලියාගෙන වැඩේ හදාගන්න. ඇලුමිනියම් 27යි. මෙන් දාගමනේ. ඇලුමිනියම් 27යි. ඔක්සිජන් 16යි. සල්ෆර් 32යි. හයිඩ්‍රජන් 1යි. ක්ලෝරින් 35.5යි.
සෝඩියම් 23යි කාබන් 12යි නයිට්‍රජන් 14යි. හරි. විනාඩි දෙක තුනක් දෙන්න හදන්න බලන්න. හරි. ඔන්න ඔයාලට ටිකක් වැඩිපුර වෙලාවක් දුන්නා. බලමු මේකේ Al2O3 නේ මේ ඇලුමිනියම් ඔක්සයිඩ් නේ 10 කුලේ ළමයි දෙකොල්ලටම මතක් වෙන්න ඕන මෙයා උභයගුණීය ඔක්සයිඩයක් කියලා අපි MCQ වල අහනෝනේ. හරිද? ඇලුමිනියම් දෙකක් තියෙනවා 27 දෙකක් කීයද පුතේ? අපි ලියාගෙන යන්කෝ 27 ගුණ කිරීම 2 ධන 16 3ක් නම් 48යි නේ. 14න් 4 එකක් විතර දෙවරක් 2 4 1 5යි 54යි 48යි එන්නේ 8යි 4යි 12න් 2 එකක් විතර 4යි 5යි 9යි 1 10යි 102යි නේ. හරි නේද? 27 2ක් 54යි 83ක් 48යි 102යි නේ. H2SO4 එක් වරක් 2 2යි 32 1යි 16 4ක් 64යි. ඉතින් ඔක්කොම එනවා පුතේ 98ක් කියලානේ. HCl හයිඩ්‍රජන් එකයි ක්ලෝරින් 35.5යි එහෙනම් 36.5යි. සෝඩියම් ක්ලෝරයිඩ් වලින් එනවා සෝඩියම් 23යි
ක්ලෝරින් 35.5යි. ඒ කියන්නේ 58.5යි. සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ ඉල්ලුණුනේ. CONH2 twice මේක තමයි යූරියා කියන්නේ. කාබන් 12යි, ඔක්සිජන් 16යි, නයිට්‍රජන් 2යි හොඳේ. ඒ කියන්නේ 14 2ක් 28යි. හයිඩ්‍රජන් දෙක කීයද 4යි නේ. 1 කරක් 4 4යි. මෙතන හයිඩ්‍රජන් 4ක් ඉන්නවා හොඳේ. ඒතර හයිඩ්‍රජන් ගාගේ 1යි 1 කරක් 4 4යි. එකතු කරගෙන යම් බලන්න. 8යි 4යි 12යි 12යි 18 18 2 20න් බිඳුව. දෙකක් ඉතුරුයි. 2යි 2යි 4යි 5යි 60යි. හරි. ඔන්න ඔය විදිහට පුතේ මවුල පාඩමේ අපි පළවෙනි කොටස ඉවර කරනවා. අපි මේ කොටසෙන් සාකච්ඡා කරේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ සාපේක්ෂ අණුක ස්කන්ධේ. මම මේක ස්ටෙප් දෙකකට කරන්න හේතුවක් තියෙනවා. අර මවුල ගණන් ටික පුතා වෙනම එන්න ඕන. එතකොට මේක වෙනම ස්ටෙප් එකක්. හරිද? එතකොට ඉදිරියේදීම අපි මවුල දෙවෙනි පාර්ට් එක ගෙනල්ලා මවුල ගණන් ටික ඉවර කරලා දෙනවා. තව පොඩි පණිවිඩයක් තියෙනවා පුතේ අපි වෙනමත් ඒකේ වීඩියෝ එකක් ඔයාලට දාන්නම්. මොකක්ද දන්නවද? දැන් අපි හැම ඉස්කෝලේකම වගේ ඔයාලා නියෝජනය කරන හැම පළාතකම වගේ මම විශ්වාස කරනවා ජුලි මාසේ 13 වෙනිදා වාරි භාගේ පටන් ගන්නේවිනි. එතකොට වාරි භාග වෙනුවෙන් ආ දැන් මේ වෙද්දි කොච්චරක් විතර සූදානම් වෙලා ඉන්නවද? පුතේ මේ අපි විශේෂම වැඩපිළිවෙලක් ගේනවා 6 පැය කියලා. හරිද? 6 පැය කියන වැඩපිළිවෙලෙන් කරන්නේ වීඩියෝස් දෙකක් එවනවා හැම පන්තියකටම වීඩියෝස් දෙක ගානේ. පළවෙනි වීඩියෝස් එකෙන් කරන්නේ පැය 6කින්. අපිට බරපතලම තියෙන 10 11නේ. හරිද? 10 වසර සහ 11 වසරට අදාළ සියලුම තියරි කොටස් අංග සම්පූර්ණ විවර කරනවා. තියරි කොටස් කියලා කියන්නේ අපි නිකන් සාරාංශකරණයක් කරගෙන ඉන්නේ. ඒ කියන්නේ රසායනික පදනමෙන් පටන් අරගෙන ප්‍රජනනීය පාඩම දක්වා පාඩම් 13ම එක දිගට පැය 6කින් පුතා පාඩමෙන් පාඩම වෙන වෙනම කඩ කඩ ඒ කියන්නේ කට්ට වෙන් කර කර තියරි වල අමාරු කොටස් ටික පිළිවෙලට සාකච්ඡා කරන් එනවා. හරිද? ඒක ෂෝට් නෝට් එකක් වගේ සම්පූර්ණ තියරි නෙමෙයි. අපිට පේපර් එකකට අවශ්‍ය දැනුම අන්තර්ගත වෙන විදියට ගේනවා. ඊට පස්සේ දෙවනි වීඩියෝ එකෙන් කරන්න අපි පළාත් පේපර් 3ක් තෝරගෙන ඒ පළාත් පේපර් 3ේම පුතේ අංග සම්පූර්ණ සාකච්ඡාවක් දානවා. එක පේපර් එකකට පැය දෙකක් ගානේ අරගෙන අංග සම්පූර්ණ සාකච්ඡාවක් දානවා. ඒකේ තනි වීඩියෝ එකකට ගේනවා. අපි පොඩක් අපේ වෙලා වැඩි කරන්නේ. ඉතින් මේ ඔයා 10 වසර ළමයෙක් වුණත් 11 වසර ළමයෙක් වුණත් දැන් මේ වීඩියෝස් බලන 6 7 8 9 ළමයි වුණත් ඒ හැම ශ්‍රේණියකටම දාලා 6 ශ්‍රේණිය ඉඳලා 11 ශ්‍රේණිය දක්වා අපි ලබන සතිය තුල ඔය වැඩ පිළිවෙල ගෙනියනවා. ඒ නිසා විද්‍යාවට තියෙන බය ඉස්සල්ලා ඔළුවෙන් අයින් කරගන්න ඔයාලා වෙනුවෙන් මේ විෂය කොට දාන්න අපි ලොකු උත්සාහයක් ගන්නවා පුතේ. සහ channel එකේ නැදිලින්න දිගටම ඉස්සරහට ලොකු වැඩ ටිකක් යයි. තුන්වෙනි වාර විභාගය කියනකොට ඔයාට විද්‍යාව තියෙන ලකුණු හරිද භාගයට භාගයක් වැඩි වෙලා යයි මේ පිළිවෙල හරියට කරමු. හරි නේද? දැන් අලුත් යාළුවෝ දැනුවත් කරන්න. එහෙනම් අදට අපි නවතිනවා. අර 6 පැයේ වැඩේ මතක තියාගන්න. ඒකත් ඉදිරියේදී බලාපොරොත්තු වෙමින් ඉන්න හැමෝටම සුබ දවසක්. බුත් සරණයි.